පාඩම් කරද්දි මෙන්න මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවද බලන්න. ඒ කියන්නේ අපි උගන්නන ටික හරි අවුලක් නෑ. හොඳට තේරෙනවා. නෝට් එකෙත් තියෙන ඔක්කොම හරි. හැබැයි ප්‍රශ්නයක් කරන්න ගියාම එහෙම නැත්නම් පේපර් එකට ගිහිල්ලා බලනකොට මේ ඒක මැච් වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි වෙනම හිතුවම කොටසින් කොටස වැඩේ තේරලා දෙනවා වගේ හිතෙනවා. හැබැයි ප්‍රශ්නයකට ගිහිල්ලා බලනකොට මේක සම්පූර්ණයෙන් අර ඔළුවේ මුළු කතාවම තේරිලා නෑ වගේ. මොකක්ද හිස්තැන් මේක ඇතුලේ තියෙනවා වැඩේ හරියට අපිට මේක ගැළපෙන විදිහ තේරෙන්නේ නෑ වගේ. එහෙම දේවල් ඕගොල්ලන්ට තේරලා තියෙනවනේ. ඔකට හේතුව වෙන්නේ අපේ ඔළුවට නිකන් දැනුම කරුණු වශයෙන් ගිහිල්ලා තිබුණාට මේක ඇතුලේ තියෙන කනෙක්ෂන් එක අපි දැකලා නැති. ඒතර අපි අද මේ කතා කරන්න ක්‍රමය ලෝකේ සෑහෙන ජනප්‍රියව පාවිච්චි කරන ක්‍රමයක්. ගොඩක් මේ මතක තියාගන්න වැඩිපුර කරුණු තියෙන එහෙම පාඩම් වලට මයින්ඩ් මැපින් කියන ටෙක්නික් එක මේක ඇතුලේ වෙන්නේ අපි මොකක් හරි විෂය කරුණක් නිකාම්ම පැරග්‍රාෆ් විදියට නෝට් එකක් විදියට ඔළුවට දාගන්න වෙනුවට විෂුවලයිස් වෙන එක. අපේ ඔළුවට වඩා ලේසියෙන් දේවල් ප්‍රොසෙස් කරන්න පුළුවන් වෙන විදිහට ලස්සනට වැඩේ කනෙක්ට් කරගන්න පුළුවන් වෙන විදිහට විෂුවලයිස් වෙන පොඩි මැපින් සිස්ටම් එකක් කරහා වැඩේ අරගෙන යන විදිය තමයි මේ මයින්ඩ් මැපින් කියන කතාව ඇතුලේ වෙන්නේ. අපි බලමු මේ මොකද්ද දැන් මේකේ වෙන්නේ කොහොමද මේක කරන්නේ කියන කතාව. අපි මොකක්ද කෙමිස්ට්‍රි උදාහරණයක් එක්කම වගේ ඔක බලමු. අපි හිතමුකෝ දැන් ලුයිස් සිව් හඳිනවා ඔන්න මොකක් හරි එකක් කියත් ඒ වගේ එකක් ගත්තට පස්සේ මුලින්ම අපි මේක දවස් වලට කඩාගෙන කතා කරනවා නම් පළවෙනි දවසේ අපි මේ කොටස හරියට තේරුම් ගන්නවා. මම කියන්නේ මැප් එකක් මොකුත් අඳින්න යන්නේ නැහැ. අපි මේ පාර්ට් එක තේරුම් ගන්නවා හරි මෙහෙමයි කියලා. එතන හොඳම අතර තියාගන්න මේ නිකම්ම කටපාඩම් කරගන්න ඕනේ නෙවෙයි. වැඩේ වෙන්නේ කොහොමද මේ මාතෘකා අනුමාතෘකා ඒව ඇතුලේ තියෙන උපකොටස් ඒව ඇතුලේ තියෙන කරුණු ටික සම්බන්ධ වෙන්නේ. ඔක තේරුම් ගන්න. ඊට පස්සේ දෙවෙනි දවසේ අපි අපේ නෝට් එක හරි මොකක් හරි ළඟින් තියාගෙන අපි ගන්නවා හිස්කොලයක්. අරගෙන ඒ හිස්කොලේ මැදින් ලියනවා පාඩමේ මාතෘකාව. ලියලා ඒ මාතෘකාව අනුමාතෘකාව වලට බෙදෙන හැටි ගන්නවා. ඒ අනුමාතෘකාව තව කොටස් වලට බෙදෙන හැටි ගන්නවා. ඒ බෙදලා තියෙන කොටස් ඇතුලේ තියෙන ප්‍රධානම කරුණු ටික. ඔය වගේ ඊතල රවුම් කර කොටු කරනවා අඩු වචන ප්‍රමාණයක්. ඒවා සම්බන්ධ වෙන්නේ කොහොමද? අතු දෙක තුනට බෙදෙනවා. ඔන්න ඔය විදිහට අපේ අර පිටුවල තියෙන සම්පූර්ණ ඒ පැරග්‍රාෆ් ටික අපි එන විෂුවලයිසේෂන් පාර්ට් එකට සම්පූර්ණයෙන් බැලුවම එක කොලයකින් මුළු කතාවම ඔලුවට ටක් ගාලා එන විදිහට හදාගන්න එක තමයි මේකදී කරන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. දවස් 5ක් වගේ ගියාට පස්සේ ওই වැඩෙන් දවස් 3ක් 5ක් අතර කාලෙක අපි ආයෙ පොඩි ඇක්ටිව් රිකෝල් පාර්ට් එකක් කරනවා. මේ ගැන අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඇක්ටිව් රිකෝල් කියන්නේ මොකක්ද කියන එක ගැන. කොහොමද මේ විදිහට අපි එතනදී කරන්නේ මේ වගේ දෙයක්. අපි අර හදපු මැප් එක අපි අනිත් පැත්ත හරවලා හරි අපිට පේන්නේ නැති වෙන ළඟින් තියාගන්න. වෙනම හිස්කොලයක් ගන්නවා සම්පූර්ණයෙන් අරගෙන ඒකෙන් අර මැප් එක මතකෙන් මවාගෙන අපි ආයෙ අඳින්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඔහොම අදිනකොට අනිවාර්යෙන් තේරෙයි තම හිස්තැන් ටිකක් තිබිලා තියෙනවා ඔළුවට හරියට ගිහිල්ලා නැති කියලා. ඊළඟට අපි කරන්නේ කලින් අදපු මැප් එකයි අපි මේ හදන එකයි දෙක කම්පෙයාර් කරගෙන ඒකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් අපේ ඔළුවේ ગેප්ස් හැදිලා තියෙන තැන් තියෙනවා නම් අන්න ඒ ටික රීෆිල් කරන එක. ඒකත් එක්ක අපේ ඔළුවට එනවා හරි මෙන්න මේ තැන් තමයි වැඩිපුර අමතක වෙන්නේ. පොඩ්ඩක් වැඩිපුර බලා ගන්න වෙයි කියලා. ඊට පස්සේ අපි පේපර්ස් කරනකොට වෙනද වගේ නෝට් එකක මේ කරුණු තිබ්බ විදිය ඔය හොයනවා වෙනුවට අපි එකපාර අපේ මයින්ඩ් මැප් එක විෂුවලයිස් කරගන්නවා. ඒක බලාගෙන ලස්සනට මේ දේවල් ගැළපෙන විදි මතක් කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන එක තමයි කරන්නේ. ඔය මයින්ඩ් මැපින් මාර සාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි අපි නිකම්ම පැරග්‍රාෆ් එකක් විදිහට දේවල් ඔලුවට දා ගන්නකොට අපිට මාතෘකා අනුමාතෘකා වෙනමයි ඔලුවට යන්නේ. සමහර විට අද උගන්නන එකේ ඊළඟ කොටස පන්ති උගන්නන ලබන සතිය වෙන්න. ඒතර ඒ අතර කනෙක්ෂන් එක කොහොමත් නැචරලි අපිට යන්නේ නැහැ. හැබැයි මේ මයින්ඩ් මැපින් කතන්දරෙන් වෙන්නේ මේක විෂුවලයිස් වෙන එක. එතකොට අර සාමාන්‍යයෙන් නිකන් වෙනම තියෙන කරුණු ටිකක් වෙනකොට මේව අතර තියෙන කනෙක්ෂන් එක අපිට පේන්න පටන් ගන්නවා. අපිට බිග් පික්චර් එක පේන්න පටන් ගන්නවා සහ ඒකත් එක්ක දේවල් රිවයිස් කරන එක සෑහෙන්න ලේසි වෙන්න පටන් ගන්නවා. එතන නොලෙජ් කියලා කියන්නේ මේ තියෙන පිටු 20ක 30ක තියෙන කරුණු ටික කියවලා ඔළුවේ පුරවගෙන ඉන්න එක විතරක් නෙවෙයි. නොලෙජ් කියන්නේ මේ දේවල් අතර කනෙක්ෂන් එක පේන එක. දැන් මතක තියාගන්න මෙතන වීක්නස් එක තියෙන්නේ ඕගොල්ලන්ගේ නෙවෙයි. ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකේ තියෙන මොනකට අවුලකුත් එහෙම එක්කුත් නෙවෙයි. වීක්නස් එක තියෙන්නේ ඕගොල්ලෝ වැඩ කරන ක්‍රමය ඇතුලේ. මයින්ඩ් මැපින් එක වැඩ කරන්න පටන් ගන්න ඕගොල්ලන්ටම තේරෙයි මේක සෑහෙන්න ආසාවෙන් ඉගෙනගෙන යන්න පුළුවන් වැඩක්.